හායි යාළුවනේ. අපි අද ගමනක් යන්නේ අපි දෙන්නම. උදේම නැගිටලා කතරගම යන්න ලෑස්ති වෙන්නේ. උදේ 5ට විතර නැගිටලා පියලා කාලා එහෙම දැන් මේ යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මෙයාට නම් පොඩ්ඩක් ලේට් වෙන වෙලා යනවා ඉතින්. මේ පේනෝනේ හැද වෙන හැටි. පාරක්කුත් වෙනවා ඉතින් යන්න. කොහොම හරි අපි ලෑස්ති වෙලා ගෙදරින් යනකොට 7ට විතර 5ට විතර නැගිට්ටට ඔය ඉතින් මෙයාට ලේට් වෙන වෙලා යනවා මේකෙන්. ඔය ආයෙ ලේට් වෙනවා. 50 කොයිලාවෙත් ඇති. කොහොම හරි ඉතින් අපි ලෑස්ති වෙලා දැන් ඉතින් යන්න තමයි හදන්නේ. දැන් ඔය යන්නේ. දැන් පොඩ්ඩක් එළියට දැන් යන්න යනවා එළියට. ඔය ඉතින් උදේ පාන්දර යන ඉඳන් බත් කෑවෙන්නේ කේක් කෑල්ල කකා යනවා. උදේ පාන්දර ඉවුවට බත් කන්න බෑ. ඔය පේනවනේ බස් එකේ යන ගමන් ඉන්නේ දැන්. නීති. එයා නීති හොඳට. කොහේ ගියත් බස් එකේ යනකොට නීති. මගේ කරට. මොන යාළුවනේ අපි කතරගමට ආවා. අපේ කතරගමට එද්දී 11:05ට විතර ඇති. 12 මාටක් කතරගම දේවාලේ වහනවා කියලා අපිට කට්ටිය කිව්වා. ඉතින් අපි ආවා ඉතින් ඉක්මනට. දැන් ඉතින් එක්කෙනාට යන්න පුළුවන් අපිට පූජා වට්ටිය අරගෙන එක්කෙනා අපි අත්තිම කතරගම ආවේ බාරයක් ඔප්පු කරන්නේ. අතුරුවත් කියලාගෙන ඉතින් අපි අතට ගිහින් දැන් මේ එළියට ඇවිල්ලා දැන් ඉතින් කලතුරු කෑව පොඩ්ඩක් වටපිට ගලවලා ගියා ඉතින්. ගොඩක් සෙනග කෑන උඩුකුවටම සෙනග හිටියේ නෑ වෙලාවේ. සෙනසුරාදා දවසක් නෑම සෙනග හිටියෙත් නෑ. වටපිට පොඩ්ඩක් ඇවිදලා බැලුවා ඉතින් අපි. සෙනග හිටියේ නෑනේ හොඳ නිදාසේ හිටියා. දැන් අපි දේවාලෙන් එළියට ඇවිල්ලා මේ අර චෛත්‍ය ගාවේ ඉන්නේ. මට නම් හරි මාන්සියලු ඔව්වයි. පොඩ්ඩක් ප්‍රශ්නේ. පස්සේ ඉතින් අපි ටිකක් ඇවිද්දා. විදලා අපි දැන් ඉතින් මේ යන්න හදන්නේ. යන්නේ කියන්නේ දැන් මේ සෙරප්පු දා සපත් දෙක දාගන්නද ඒ පැත්තට යනවා පොඩ්ඩක්. මම දැන් සපත් දෙක දාගන්න යන්නේ. අපි ඔතන ටිකක් වෙලා හිටියා ඉතින්. වාඩි වෙලා මහන්සි මෙන්න නියම දැන් වතුර ටිකක් දැක්කාම පනින්නවා හිතෙන් ඉරක් සපත්තු දාගෙන කොහෙද යන්නේ? ගෙදර යන කියලා ගියේ. මට නම් කිම්ලොක් ඉන්නවා කිව්වොත් බයයි. ඒකට කිඹුලක් නම් හිතුවේ නෑ. ටිකක් අපි ඉතින් නෝන හොදගෙන හිටියා ඉතින් ටිකක් වෙලා ප්‍රශ්නේ මාර ඉදිරියට දානම් අම්බානේ. නාන්නම හිතුනේ ඒක හැල වතුර ටික දැක්කම. පොඩක් කට්ටිය මෙතන ඉන්නවා කාලා මේ යනවා. නාන්න හිතනනේ. අපිට නාන්න නැලිමක් කියලා බැරුණා. දැන් මේ එනක බලන්න. සම්බන්ධ ටවුන් එකේදී කන්න කියලා ගත්තේ පොඩි චිප් එක. ඒක පොඩ්ඩයි තියෙන්නේ. බඩගින්න. ඔව් මඤ්ඤොකටදී වගයක් තිබ්බේ. බඩගින්න නෑ. බඩගින්නට ගත්තේ. පේනවනේ. යාළුවනේ අපි තවත් දවසක හම්බෙමු තවත් අලුත් වීඩියෝවකින්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි බයි.